මගේ යාළුවෙක් මේ දවස් ටිකේ හුලං කීරිය අල ගලවලා විකුණලා තිබ්බා. සාමාන්‍යයෙන් එයා රුපියල් 750ට වගේ තමයි හුලං කීරිය විකුණලා තිබ්බේ. මොකක් හරි මේ දේශීය ඖෂධ හදන කෙනෙකුට. ඕකෙන් අර අරලුප් පිටි කියන මේ පවුඩර් එක හදන්නේ. ඉතින් මමත් මේ එයා මට ගලවලා දුන්න පැල ටිකක් තියෙනවා. ඒ ටිකත් මම දැන් මේ හිටවන්න හදන්නේ. අඩි 3ක විතර මේ පළල උස්පාත්තියක් හදලා මේ අපි ඒ ටික හිටවමු මේ හුලං කීරිය ටික. හැබැයි ඉතින් මේක ගලවන්න මාස 8ක් 9ක් යනවා. එතකන් සාමාන්‍ය විදිහට නඩත්තු කරගෙන කෘමි හානි අඩුවෙන් හදන්න පුළුවන් හොඳම අල වර්ගයක් හුලං කීරිය. අපි බලමු මේ හුලං කීරිය අල ටිකක් හිටවලා. මේ විදිහට පොඩි පාත්තියක් සකසගත්තා මේ හුලං කීරිය පැල ටික හිටවන්න. අපි බලමු පැල ටික හිටවලා ඉවරනාට පස්සේ. ඔන්න පැල ටික හිටවගත්තා. දැන් අපි මේකට වසුනක් දාලා අපි මේ තෙතමනේ සංරක්ෂණය කරගෙන නඩත්තු කරගෙන යමු. මාස 7ක් 8ක් ඉන්න වෙනවා අල ටික ගලව ගන්න.